අද දෙසැම්බර් 6 වෙනිදා සෙමි ක්ලාස්ගේ දිනය. ඔන්න ඉතින් අද අපේ ගෙදරටත් සෙමි ක්ලාස් ඇවිල්ලා සුදු පුතුගේ සපත්තු වලට චොකලට් තෑගි දීලා ගිහිල්ලා තිබුණා. ඉතින් මෙහි ජනප්‍රවාදයේ පවතින දෙයක් තමයි ඒක. සපත්තුවට ඇවිල්ලා මේ 6 වෙනිදා දෙසැම්බර් 6 වෙනිදා එයාලට තෑගි පොඩි තෑග්ගක් දීලා යනවා කියලා. ඉතින් ඒත් එක්කම තමයි ඔන්න අද ගමේ සෙමි ක්ලාස් එකතු වෙන දවසේ කියන්නේ එයා එනවා. එක තැනක් තියෙනවා. ඉතින් ඔන්න එදාට හැපි හැමෝම කියන්නේ පුංචි බබාලා දෙමාපියෝ එයාලා හැමෝම මෙතනට එකතු වෙනවා. ඒ තමයි ඉතින් සෙමි ක්ලාස් ඇවිල්ලා එයාලට පොඩි තෑග්ගක් දීලා යනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. මොකද රැට තමයි එතනට එකතු වෙන්නේ. ඒ කියන්නේ හවස 6ට ඒ ගියාට පස්සේ ඉතින් එතන පොඩි බාබිකියු එකක් දාලා සොසේජස් එහෙම කන්න තියෙනවා. පාන් එක ඊට අමතරව මේ කියන ග්ලූවන් කියලා. ඉතින් ඒක හරිම මේ ප්‍රසිද්ධ දෙයක් තමයි. ඒ කියන්නේ බී පානයක් විශේෂයෙන්ම හිත කාලෙට. ඊට පස්සේ මේ බබාලට බොන්න එහෙම නන්නන් කෝදේවල් තියෙනවා. ඉතින් අනේ දාට ඉතින් කතා බහ කර ඔය ගමේ හම්බෙච්ච අයත් එක්ක සමරනවා. පුංචි අයට තමයි ඒක විශේෂ වෙන්නේ. මොකද එයාලා නතාසියාව විශ්වාස කරන තාක් කල් එයාලගේ ජීවිතේ ඉතින් හරිම ලස්සන දවස් තමයි මේ දෙසැම්බර් කියන්නේ නත්තල් කාලේ. ඉතින් නතාසියා මුලින්ම කරන්නේ ලස්සන කතන්දරයක් කියලා පුංචි අයට එයාට ගෙනාපු තෑග්ග බෙදලා දෙන එක තමයි කරන්නේ. ඉතින් ඒකේ නම කියනකන් ඔන්න ඉතින් සුදු පුතුත් හරිම ආසාවෙන් S2 දැල්වගෙන බලාගෙන හිටියා. ඔන්න ඊට පස්සේ එයාටත් එයාගේ තෑග්ග හම්බ වුණා. තෑග්ග තියෙන්නේ පොඩි චොකලට් ජාති ඒත් එක්කම නට්ස් වර්ග සමහර දවසට නම් තව තියෙනවා මේ මැන්ඩරින්ලි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි හම්බ වෙන්නේ. ඔන්න මේ තියෙන්නේ අපේ ගෙදර අයියටයි මල්ලිට සෙමි ක්ලාස්කින් හම්බෙච්ච තෑගි පැකට් එක. සුදු පුතුරාගේ ඉතින් විසිලක් නැහැ. එයාට ඕනේ ඉතින් පැන් රස කරන්න. හැබැයි පැන් රස නිසා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ නේ.